අලුත් තාක්ෂණික දේවල් ගැන හොයන ඔයාලා අදත් ආයිබෝන් කියලා පිළිගන්න. ඉතින් යාළුවනේ අද කතා කරන්න යන්නේ ඔයා ගාව තියෙන ෆොටෝ එකක් සාමාන්‍යයෙන් ඔයාගේ ගත්ත එකක් වෙන්න පුළුවන් නැත්නම් වෙන ඇත්ත ෆොටෝ එකක් වෙන්න පුළුවන්. මේක කොහොමද වෙන ඇප් හරි වෙන වෙබ්සයිට් හරි පාවිච්චි නොකර WhatsApp වල තියෙන AI එක පාවිච්චි කරලා, ඒ කියන්නේ Meta AI එක පාවිච්චි කරලා කොහොමද එඩිට් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයගොල්ලෝ අපේ නාලිකාවට අලුත් නම් SA chatbox අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් අපි වීඩියෝ එකට යමු. හරි යාළුවනේ මේකෙදි මුලින්ම ඔයගොල්ලෝ WhatsApp එක ඕපන් කරගන්න ඕනේ. WhatsApp එක ඕපන් කරගෙන යන්න ඔයගොල්ලෝ මෙතන මේ පොඩි රවුමක් තියෙනවා. මේ Meta AI එක තියෙන app එක ඕපන් කරගන්න. අප්ඩේට් කරගෙන ඉන්න Meta AI පෙන්නන්නේ නැත්නම් ඔයගොල්ලෝ අප්ඩේට් කරලා නැතුව ඇති අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න කියලා කියනවා. ඉතින් මම මේකෙදි කලින් දාපු මැසේජ් එකකට දාපු රිප්ලයි ටික මෙයාට පුළුවන් මේ වැඩ ටික කරන්න ඉෆෙක්ට් ටික සේෆියා ග්‍රේස්කේල් වින්ටේජ් රෙට්‍රෝ මේ වගේ ඉෆෙක්ට් මෙයාට ඇඩ් කරන්න පුළුවන්. ඒක නිසා මම ෆොටෝ එකක් ඇඩ් කරලා බලමු. මෙයාට කරන්න පුළුවන් දේවල් මගේ තියෙන ෆොටෝ එකක් මම ඇඩ් කරන්නම්. මේකේ මම දාන්නම් add watercolor effect. හරි බලමු කොහොමද එන්නේ කියලා. ඩවුන්ලෝඩ් කරන්න තියෙන. හරි. ඒක ඇවිල්ලා තියෙනවා. ෆොටෝ එක watercolor effect එක දාලා. අපි තව එකක් ඕනම් බලමු. මේකටම add sketch effect කියලා බලමු. හරි. ෆොටෝ එකේ ස්කෙච් එකක් විදිහට එඩිට් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඉෆෙක්ට් ගොඩක් තියෙනවා. මේක මම මේගොල්ලෝ දාපු මෙයා ආපු ස්කෙච් වලට දැම්ම. ඔන්න තව එකක් බලමු. ඇනිම් ඉෆෙක්ට් එකක් දාලා බලමු. හරි. ඔක්කොම ඉෆෙක්ට් එක ලස්සනට ඒ ටික ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙයාට පුළුවන් තව වැඩ මෙතන තියෙනවා. resize crop කරන්න rotate කරන්න flip mirror ඒ වගේ stickers හදන්න logos හදන්න මෙයාට පුළුවන්. ඉතින් මේකෙනුත් වැඩ ගන්න වෙන app අවශ්‍ය නැහැ ඕගොල්ලන්ට. WhatsApp වලින්ම දීලා තියෙන Meta AI එකෙන් ඕගොල්ලන්ට මේ image edit කරන වැඩ ටිකක් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් වැඩේ තේරෙන්නේ නැති කියලා හිතනවා වීඩියෝ එක ගැන අදත් මේක ඔයගොල්ලෝ ideas පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ නාලිකාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. මේ වගේ අලුත් දෙයක් අරගෙන ඉක්මනින්ම ඔයගොල්ලෝ හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.